ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ තවත් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර. තරගයේ පළමුව පන්දුර පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 198ක් ලබා ගන්නව කඩලු තුනකට. නායක ශුභ්මන් ගිල් පන්දු 55කදී ලකුණු 90කුත්, සයි සුදර්ශන් පන්දු 36කදී ලකුණු 52ක් සහ ජොස් බට්ලර් නොදෙවි ලකුණු 41ක් ලබා ගන්නව පන්දු 23කින්. ඉතින් ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පෙටියට පිවිසි කොල්කතා නයිට් රයිඩර්ස් පිතිකරුවන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ පන්දුවාර 20ක් තුළ. ලකුණු 159ක් පමණයි කඩුළු 8ක් දැවි. පන්දුර පහරදීමේදී නායක අජිංක්‍ය රහානේ ලකුණු 50ක් සහ ඇන්ඩි රසල් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ප්‍රසාද් ක්‍රිෂ්ණ සහ රෂීද් ඛාන් අතරේ කඩුළු දෙක බැගින් බෙදී ගියා. ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 39කින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. තරගයේ වීරයාට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ නායක ශුභ්මන් ගිල්. ඉතින් මෙම තරගයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා දස්මුන් සානක. ඉතින් ඔහුට ඊයේ දිනේදී ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මෙම ජයග්‍රහණයත් සමග ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ තවදුරටත් රැඳී සිටීමට සමත් වෙනවා.